සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා ලෝකයේ පුරා මිලියන ගණනකගේ ආගමික නායකයව සිට අභව ප්‍රාප්ත වූ ප්‍රැන්සිස් පාප්පාන්සේගේ ජීවිත කතාව පිළිබඳව අපි අද කතා කරමු. ප්‍රැන්සිස් පාප්පාන්සේ උපත ලබන්නේ 1936 දෙසැම්බර් 17 වන දිනයි. ආජන්ටිනාවේ බුයනස් අයර්ස් යන ප්‍රදේශයේදී උන්වහන්සේ උපත ලබනවා. උන්වහන්සේගේ මුල් සැබෑ නම වන්නේ ජෝර්ජ් මරියෝ බර්ගෝග්ලියෝයි. එතුමාගේ දෙමව්පියන් මරියෝ ජෝස් සහ රෙගීනා මරියා වෙනවා. ජෝර්ජ් මරියෝ නැතොත් ප්‍රැන්සිස් පාප්පාන්සේගේ අධ්‍යාපනික හා ආගමික ජීවිතය ගැන කතා කරොත් විශාල වශයෙන් ඔහුගේ අධ්‍යාපනය රෝමානු කතෝලික ස්ථානවල සිදුවෙනවා. 1958 දී ජේසුට් නැමැති නිකායට සම්බන්ධ වෙනවා. මෙහිදී උන්වහන්සේ භාවනා ආදියට වැඩි වශයෙන් ගැඹුරු වෙනවා. ඒ වගේම තමයි මේ කාලයේදී උන්වහන්සේ තාක්ෂණික විෂයන්, ප්‍රජා විද්‍යාව හා විවිධ ආගමික තර්ක පිළිබඳවත් වැඩි උනන්දුවක් දක්වනවා. 1969 දී පූජක ඔඩිනේෂන් හිමි වෙනවා. ඒ කියන්නේ ආගමික ව්‍යවස්ථාවට අනුව පූජකවරයෙකු ලෙස පිළිගැනීමයි. ජේසුට් නිකායේ ආජන්ටිනාවේ ප්‍රධානියා ලෙස 1973-79 කාලයේදී උන්වහන්සේ කටයුතු කරනවා. ඒ කාලයේදී බුවනෝස් එයා විශ්වවිද්‍යාලයේ පාලකයා ලෙසත් ගුරුවරයෙකු ලෙසත් උන්වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම තමයි 2001 වසරේදී උන්වහන්සේට කාදිනල් තනතුර හිමි වෙනවා. 2013 මාර්තු 13 වන දින 16 වන බෙනඩික් පාප්පාන්සේ ඉවත් වීමෙන් පසුව ජෝර්ජ් මරියෝ 266 වන පාප්පාන්සේ ලෙස තෝරාපත් වෙනවා. උන්වහන්සේගේ නම පාප් ප්‍රැන්සිස් ලෙස නම් කරනවා. පාප්පාන්සේ තේරීපත් වූ විට පාප් නමක් තෝරා ගැනීමේ හැකියාවක් ඔහුට ලැබෙනවා. ප්‍රැන්සිස් පාප්පාන්සේ ප්‍රැන්සිස් යන නාමය තෝරා ගන්නවා. එහි අර්ථය වන්නේ දයානුකම්පාවෙන් පිරුණු දුප්පත්කම හා සාමය වෙනුවෙන් පෙනී සිටින යන අර්ථයයි. ලතින් ඇමරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වහන්සේ මෙන්ම ජේසුට් නිකායෙන් පැමිණි පළමු පාප්වහන්සේද උන්වහන්සේ වෙනවා. උන්වහන්සේගේ පාලන කාලයේදී සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සමාජ සාධාරණය මෙන්ම දුප්පත්කමට විරුද්ධවද උන්වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම තමයි ලිංගිකත්වය, විවාහය, ස්ත්‍රීන්ට සමාජයෙන් ලැබෙන සැලකිලි යනාදිය පිළිබඳවත් උන්වහන්සේ විවිධ මතවාද විවාද ගොඩනගනවා. 2035 අප්‍රේල් මාස 21 වන දින වයස 88ක් වූ උන්වහන්සේ අභව ප්‍රාප්ත වෙනවා. උන්වහන්සේ අභව ප්‍රාප්ත වීමට හේතුව ලෙස වතිකානුව දක්වලා තිබෙන්නේ දරුණු ආඝාතයක් සහ හෘදයාබාධයක් ඇතිවීමයි. ප්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසාන කැමැත්ත ලෙස දක්වලා තිබුණේ ඔහුගේ අවසන් කටයුතු සරලව සිදු කිරීමයි. ඒ වගේම තමයි උන්වහන්සේගේ දේහය ST මැරි මැජෝර් බැසිලිකාවේ භූමදානය කිරීමයි. ඒ තමයි උන්වහන්සේගේ අවසාන කැමැත්ත උනේ. හොඳයි, අපි මෙම වීඩියෝවෙන් වර්තමානයේ සිටි ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව කතා කරා. වීඩියෝවේ අවසානයේ වෙන තෙක් රැඳී සිටි ඔයාලට ගොඩක් ස්තුතියි. අදට අපි සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.